අද අපි ආයුතුලින් කතා කරන්න යන්නේ වෛද්‍ය විද්‍යාවෙන් පවා අදටත් තහවුරු කරගන්න බැරි වුණු ලෝකෙන් වාර්තා වුණ අමුතුම වගේම පුදුම හිතෙන සිදුවීමක් ගැන. 2009 දී රුසියානු ජාතිකයෙක් වන ආර්ටියම් සිදෝර්කිගේ ජීවිතයේ අමුතුම සිදුවීමක් වාර්තා වුණා. ඒ තමයි වෛද්‍යවරුන්ට සොයාගන්න ලැබුණා ඔහුගේ පෙනහල්ල තුල ගසක් වර්ධනය වන බව. සති කිහිපයක් පුරාම සිදෝර්කි දැඩි පපුවේ අමාරුවකින් වේදනාව විඳින්මින් සිටි අතර ඔහු විටින් විට කැස්ස සමග ලේ පිට කර තිබුණා. මේ රෝග ලක්ෂණ නිසා මුලදී වෛද්‍යවරුන්ගේ නිගමනය වුණේ ඔහුට පෙනහළු පිළිකාවක් වැළඳී ඇති බවයි. එම නිසා බයොප්සි පරීක්ෂණයට සිදෝර්කිගේ පපුව විවෘත කිරීමට යාමේදී දුටු දෙයින් වෛද්‍යවරුන්ට උන් හිටි තැන් අමතක වුණා. ඔවුන් දුටුවා සිදෝර්කිගේ පෙනහල්ලේ පුංචි ගසක් වර්ධනය වෙමින් පවතින බව. මෙම ගස සෙන්ටිමීටර් 2ක් පමණ උසකට වැඩි තිබුණු අතර එම ගසේ කොළ ඉන්දිකටු හැඩයකට වර්ධනය වී ඇති බව ඔවුන් දුටුවා. වෛද්‍යවරුන්ට මේ ගස පෙනහල්ල තුලට ආවේ කෙසේද යන්න හිතා ගැනීමට අමාරු වුණත් ඔවුන් විශ්වාස කළේ සිදෝර්කි හුස්ම ගැනීමේදී යම් අවස්ථාවකදී ගසක බීජයක් ශ්වසන මාර්ගය ඔස්සේ ශරීරගත වන්නට ඇති බවයි. ඉන්පසු එම බීජය නව ජීවයක් ලෙස ඔහුගේ පෙනහල්ල තුල ටිකෙන් ටික වර්ධනය වීමට පටන් ගන්න තිබුණා. පෙනහල්ල ආශ්‍රිත ප්‍රදේශයේ උණුසුම් සහ තෙත පරිසරය නිසා බීජය මොලොක් වීමට ආරම්භ වී ඇති අතර මේ ගස ලේ නාලිකා වලින් පෝෂණය ලබා ගන්නට ඇතැයි වෛද්‍යවරුන් විශ්වාස කරනවා. ගස ටිකෙන් ටික වැඩිමත් සමග පෙනහළු පටක විනාශ වීමට පටන්ගත් නිසා සිදෝර්කිගේ පපුවේ වේදනාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවීමට පටන්ගන ඇති බවයි වෛද්‍යවරුන් කියා සිටින්නේ. මේ සෙන්ටිමීටර් 2ක් පමණ වූ ගස මුල් ඇදගෙන තිබුණේ සිදෝර්කිගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස තුලයි. මේ සොයා ගැනීමෙන් පසු වෛද්‍යවරුන් විසින් සාර්ථක සැත්කමක් මගින් මේ ගස ඉවත් කිරීමට සමත් වුණා. ඒ වගේම මේ රුසියානු ජාතික සිදෝර්කිට සැත්කමින් පසු පූර්ණ සුවය ලැබුණා. ඉතින් මේ වගේ සිදුවීමක් ලෝකයේ වාර්තා වුණ මුල්ම අවස්ථාව මෙය ලෙසට සැලකෙනවා. අද වන විට සිදෝර්කි සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඉතින් මේ රුසියානු ජාතික ආර්ටියෝම් සිදෝර්කිගේ සිද්ධිය අදටත් ලෝකයේ මවිත කරන සිදුවීමක්. මේ සිදුවීමෙන් මතක් කරනවා මිනිසාගේ ශරීරයට පුළුවන් විශ්මිත සහ අනපේක්ෂිත දේවල් කරන්න. හැබැයි මේ ගස පෙනහල්ලක වර්ධනය වුණ සිද්ධිය සම්බන්ධව අදටත් වෛද්‍යවරුන්ට හා විද්‍යාඥයින්ට හරිම නිගමනයකට එන්න අමාරුයි. වෛද්‍ය විද්‍යාවට පවා තවමත් සොයාගන්න අපහසු දේවල් මිනිසාගේ ශරීරය තුළ සිද්ධ වෙන බව මේ කතාවෙන් අපට පෙන්වලා දෙනවා. සිදෝර්කිගේ කතාවෙන් අපගත යුතු ආදර්ශය තමයි රෝග ලක්ෂණයක් හෝ ශරීරයේ වෙනසක් ඇති වූ වහාම වෛද්‍යවරයෙක් හමුවීමට යාම ඉතාම වැදගත් බව. ඉතින් මෙවැනි වටිනා කරුණු ඉක්මනින්ම ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. එතෙක් ඔබට නිදුක් නිරෝගී සුව.